අද අපි බලන්න ආවේ තවත් අපූර්ව පරිසර පද්ධතියක්. මේ ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පිහිටා තිබෙන එවර්ග්ලේඩ්ස් කියන ජාතික වනෝද්‍යානය. අපි මේ දක්වා ඇමරිකාවේදී නරඹලා තියෙන අනිකුත් ජාතික වනෝද්‍යාන හැම එකකටම වැඩිය මේ එවර්ග්ලේඩ්ස් නැෂනල් පාර්ක් එක ගොඩක් වෙනස්. මේ පරිසර පද්ධතිය අපිට ලංකාවේ දකින්න ලැබෙන පරිසරයට ටිකක් සමානයි. අපි හිරු උදාවත් සමගම අපේ ගමන ආරම්භ කළා. අපි මේ ඇවිත් ඉන්න ස්ථානය ඇන්හිංගා ට්‍රේල් නමින් හඳුන්වන මේ වනෝද්‍යානයේ පිහිටි ජෛව විවිධත්වයෙන් ඉතාම පෝෂණය වූ ස්ථානයක්. ඇමරිකාවේදී අපි දැකපු අනිකුත් ජාතික වනෝද්‍යානවල ජෛව විවිධත්වය ඒ තරම් පොහොසත් මට්ටමක තිබුණේ නැහැ. නමුත් මේ වනෝද්‍යානය ජෛව විවිධත්වය අතින් ඉතාම පොහොසත්. ඉතින් මෙහි ඉන්න සිය ගණනක් වූ සත්ත්ව විශේෂයන් හොඳින් නිරීක්ෂණය කරන්න නම් උදේ පාන්දරින්ම ගමන ආරම්භ කරන එක ගොඩක් වැදගත්. මේ එවර්ග්ලේඩ්ස් කියන්නේ අක්කර මිලියන 1.5ක් පුරා පැතිරුණු ඉතාම විශාල පරිසර පද්ධතියක්. බටහිර අර්ධගෝලයේ දකින්න ලැබෙන විශාලතම කඩුලාන පද්ධතිය පිටලා තිබෙන්නේත් මේ එවර්ග්ලේඩ්ස් පරිසර පද්ධතිය තුල. මේ වනෝද්‍යානය 1979 වසරේදී යුනෙස්කෝ ලෝක උරුමයක් විදියට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. දැන් අපි මේ ඉන්නේ ඇලිගේටරයන්ගේ පාරාදීසයක කිව්වොත් ඒක නිවැරදි. ඇලිගේටරයන් කියන්නේ ඇමරිකානු කිඹුලන් විශේෂයක්. අපිට ලංකාවේ දකින්න ලැබෙන කිඹුලන් සහ මේ ඇමරිකානු ඇලිගේටරයන් එකම ගෝත්‍රයකට අයත් විශේෂ දෙකක්. මේ වනෝද්‍යානයේ ජෛව විවිධත්වය පිළිබඳව කතා කරද්දී මේ තුල උරගේන් විශේෂ 60ක් පමණ දකින්න ලැබෙනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම උභය ජීවීන් විශේෂ 40ක් පමණත්, පක්ෂි විශේෂ 360ක් පමණත් දකින්න ලැබෙන බව සඳහන් වෙලා තියෙනවා. මේ අතරින් බොහෝ විශේෂ වඳ වී යාමේ තර්ජනයට ලක් වෙලා තියෙනවා. මේ පරිසර පද්ධතිය නිර්මාණය වීමේදී මිරිදිය මඩවගුරු, කඩොලාන පද්ධති, ඒ වගේම ලඳු කැලෑවල් සහ කරදිය කලපු වලින් සමන්විත වෙලා තියෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ මිනිසුන්ගේ ග්‍රහණයෙන් තොරව නොඉදුල්ව පැවති මේ පරිසර පද්ධතිය 19 වන සියවසේ අගභාගයේදී කාර්මිකකරණයට ලක්වීම නිසා ශීඝ්‍රයෙන් විනාශයට පත් වෙනවා. 1880 වර්ෂයේදී අක්කර මිලියන 7ක් පුරා පැතිරිලා තිබුණු මේ තෙත්බිම් පරිසර පද්ධතිය 1930 දශකයේ වෙනකොට අක්කර මිලියන 1.5කට සීමා වෙලා ඉවරයි. ඉතින් වසර 50ක් වගේ කෙටි කාලයක් තුළ මේ සම්පූර්ණ පරිසර පද්ධතියෙන් 80%ක විතර ප්‍රමාණයක් විනාශ වෙලා තිබුණා. අවසානයේ මේ පරිසර පද්ධතියේ වැදගත්කම තේරුම් ගත්ත ඇමරිකානු රජය විසින් 1947 වර්ෂයේදී මේ එවර්ග්ලේඩ්ස් නැෂනල් පාර්ක් එක ප්‍රකාශයට පත් කළා. ඉතින් පරිසර සංරක්ෂණය කියන සංකල්පය මූලික අරමුණ කරගත්ත ඇමරිකාවේ පළවෙනි නැෂනල් පාර්ක් එක තමයි මේ එවර්ග්ලේඩ්ස් නැෂනල් පාර්ක් එක. මේ ජාතික වනෝද්‍යානය වර්තමානයේ වන විටත් තර්ජනයට ලක් වූ කලාපයක් වශයෙන් තමයි යුනෙස්කෝ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඉතින් ඊට ප්‍රධාන හේතු විදියට නාගරීකරණය, තෙත්බිම් ගොඩ කිරීම වගේම ජල දූෂණය වගේ ක්‍රියාවලි හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේ වනෝද්‍යානය තුළ ශාක විශේෂ දහසකට වැඩි ප්‍රමාණයක් දක්නට ලැබෙනවා. ඒ අතරිමුත් බහුතරයක් මේ කලාපයටම ආවේනික වූ ශාක විශේෂයන් වෙනවා. දැන් අපි මේ ගමන් කරන්නේ මේ වනෝද්‍යානයේ තුලම පිහිටලා තිබෙන තවත් වෙනස් වූ පරිසර පද්ධතියක් තුළට. මෙය ලඳු කැලෑ ආශ්‍රිතව ගොඩනැගිලා තියෙන පරිසර පද්ධතියක්. මේ ප්‍රදේශය අපි කලින් සිටි වගුරුබිම් පරිසර පද්ධතියට හාත්පසින්ම වෙනස් බව ඔබට මනමින් පැහැදිලි වෙනවා ඇති. අතුපතර විහිදී ගිය විශාල ගස් වලින් සෙවණ වෙලා තියෙන ප්‍රදේශයක්. ඉතින් මේ කලාපයෙන් දකින්න පුළුවන් වෙනස්ම විදිහේ ශාක විශේෂයන් සහ සත්ව විශේෂයන් කීපයක්ම. මේ ලඳු කැලෑ ආශ්‍රිතව ජීවත් වන ප්‍රධානතම විලෝපිකෙක් තමයි ෆ්ලොරිඩා පැන්තර්ස් කියලා හඳුන්වන බිලාල් පවුලේ විශාල දිව්‍යන් විශේෂයක්. නමුත් මේ වන විට මේ ෆ්ලොරිඩා පැන්තර්ස්ලා
අතිශයින්ම වඳ වී යාමේ තර්ජනයකට මුහුණ දීලා ඉන්නවා. ඉතින් වර්තමානයේ වෙන විට මේ සතෙක් දක්න ලැබීමක් වාර්තා වෙන්නේ ඊටාම කලාතුරකින්. ඉතින් නුදුරු අනාගතයේදීම මේ විශේෂය මිහි පිටින් අතු ගෑවිලා යන්න පුළුවන්. ඉතින් මේ එවර්ග්ලේඩ්ස් පරිසර පද්ධතියේ හෙට දවස සංරක්ෂණ කටයුතු වල සාර්ථකත්වයේ මත රඳා පවතීවි.